ප්‍රථම පන්දුවාරේ ක්‍රියාත්මක කරන්නට කැඳවා තිබෙන ක්‍රීඩකයා ආරම්භක පිතිකරුවන් හැටියට සඳුන් සමග ලක්මාල් ක්‍රීඩා පිටියට ප්‍රේෂ්ඨ වී සිටින ක්‍රීඩකයන් දෙදෙනා ප්‍රසන්න රම්මික ලානා දෙසට වන්නට වයිඩ් ලානා දෙසට වන්නට තිසර දේශාන් ඩී බිස්කාලෙක් දෙසට වන්නට අකිල ජයලත් डी मिडिकट දෙසට වන්නට සරත් මදුෂ්ක විකට් රැකීමේ කාර්යයේ දානුෂ්ක සම්පාත් නිරත වන්නේ ඇවරල් ආෆ්ටර් ස්ටේට් ඩ්‍රයිව් පන්දු පහරක් කෙල කරේ ප්‍රාථම පන්දුවටම උඩ පන්දුවක් ලෙසයි පන්දුව ඇදී ගියේ ලොනොෆ් කලාපේ පන්දු රැක්කු ක්‍රීඩකයා අශාන්ත ලෙපා උඩ පන්දුව සුරකීව රැක ගන්නට සමත්කම් දක්වා ප්‍රථම කඩුල්ල බිඳ වැටෙනවා පන්දුවට පහර දෙන රෝහණ ඉන්ජිනියර්ස් කණ්ඩායමේ ප්‍රථම කඩුල්ල බිඳ වැටෙන විට ලකුණු පූර්වයට පෙර කඩුළු පූර්වය ආරම්භ වන්නේ ගෝල්ඩන් ඩක් අවස්ථාවකට ලක්වන්නේ දකුණත් පිතිකරුවන් සංජුකාන්ත් ප්‍රථම පන්දුව තුලදීමද ආවර ක්‍රීඩාලෝල හිතුතුනේ සාර්ථක ප්‍රතිඵල නතු කරන්නට සමත්කම් දක්වා දකුණත් මාධවේග පන්දු යාන ක්‍රීඩකයා නාවක පිතිකරුවා ලෙස මෙත්ම ක්‍රීඩා පිටියට සම්බන්ධ වන්නේ नंबर 3 පිතිකරුවා ලෙස ක්‍රීඩා පිටියට ප්‍රේෂ්ඨ වන ක්‍රීඩකයා මෙත්ම වමතින් පීත හසුරන ක්‍රීඩකෙක් දැන් වමත් පිතිකරුවාට එරෙහිව පන්දු පිටියේ ස්ථානගත කිරීම සිදු කරන්නේ පායින දෙසින් ක්‍රීඩකින් තිදෙනෙක් සහ පිටේ ඉන්න දෙසින් ක්‍රීඩකින් තිදෙනෙක් රඳවා තිබෙනවා වමත් පිතිකරුවා මෙත්මට එරෙහිව ඇවර ඉතාමත් හොඳ පන්දුවක් යොමු කරේ දකුණත් මාධවේග පන්දු යාන ක්‍රීඩකයා ඔෆිස් ස්ටාම්පකේ පිටින් ගුඩ් ලෙන්ති පන්දුව පතිත කරමින් මැනවින් යොමු කරන්නට සමත්කම් දක්වා පානදුර සුපර් පැෂන් කණ්ඩායම සතුව සිට මැත වක්වානුව තුළ හොඳින් දස්කම් 20කම් අතර සිට පන්දු යවන්නාද ආබර ක්‍රීඩාලෝල හිතුතුනේ සංජුකාන් නැවත තිබෙනවා තම සීමාවෙන් සිට මීළඟ පන්දු යොමු කරන්නට ඇවර යාසීම් පන්දුවක් ගුවන තුල පන්දුව දෝලනය කරමින් යොමු කරේ මේ අපූර්ව පන්දුවේ මේ රටාවක් හිමි ක්‍රීඩකයා පන්දුව වෙනස් කරන්නට හැකියාවක් තිබෙන ක්‍රීඩකයෙක් දාබඩ ක්‍රීඩාලෝල හිතුතුනේ මන්ද ඔහු පන්දු 4ක් යොමු කරොත් එක් පන්දු වාරයකට ඒ පන්දු 4 යොමු කරන පන්දු 4ම වෙනත් පන්දු යොමු කිරීමේ හැකියාව තිබෙන විශේෂ හැකියාවක් තිබෙන ක්‍රීඩකයෙක් ලෙස අවිවාදයෙන් හඳුන්වා දීමට හැකියාවක් තිබෙනවා මේ දකුණත් මදවේග පන්දු යාන ක්‍රීඩකයා සංජුකාන් ලකුණු සංඛ්‍යාව ලකුණු එකක් ලෙසයි දැක්වෙන්නේ මේ වෙනුවිට දිවෙනවා තම පන්දු වාරයේ අවසන් පන්දු යොමු කරන්නට ඇවර ඉතාමත් හොඳ පන්දුවක් පිතිකරුවා දෙලොවක් අතරමං කරන්නට සමත්කම් දක්වා නැවතත් ගුවන තුල පන්දුව දෝලනය කරමින් යොමු කරේ දකුණත් මදවේග පන්දු යාන ක්‍රීඩකයා ප්‍රථම පන්දු වාරයේ නිමාව දක්ින විට රෝහණ ඉන්ජිනියර්ස් කණ්ඩායමේ පිතිකරුවන් සම්පූර්ණයෙන්ම තම ග්‍රහණයට ගන්නට සමත්කම් දක්වා එක් කඩුල්ලක් දවාගෙන ලකුණු එකකට සිය පන්දු වාරය හමාර කරන්නට සමත්කම් දක්වා දාබර ක්‍රීඩාලෝල හිතුතුනේ ඒ වගේම මේ සත්‍යන්තය තරමක් මේ කණ්ඩායම් වලට වෙහෙසකාරී සත්‍යන්තයක් ලෙස අභිවාදයෙන් හඳුන්වා දීමට හැකියාවක් තිබෙනවා දාබර ක්‍රීඩාලෝල හිතුතුනේ මන්ද තරඟාවලියන් ආරම්භ වූයේ ගෙවි ගිය බ්‍රහස්පතින්දා දිනෙන් අද ඉරිදා දිනයේ තෙක්ම තරඟාවලියන් පැවැත්වෙනවා ශ්‍රී ලංකාව තුල සරත් මදුෂ්ක දෙවන පන්දු වාරයේ ක්‍රියාත්මක කරන්නට කැඳවා තිබෙන ක්‍රීඩකයා සරත් මදුෂ්කගේ ප්‍රථම පන්දුව තුලදීම ෆුල් ෆහරක් කෙල කරමින් ලකුණු 4ක් අත් කර ගන්නට සමත්කම් දක්වනවා ෆයිනල් කලාපෙන් මෙත්ම වමත් පිතිකරුවා ලකුණු අතර ප්‍රේෂ්ඨ ආකාරයක් පෙනියන්නේ සරත් මදුෂ්ක ප්‍රථම පන්දුවම දුර්වල පන්දුවක් යොමු කරේ දුර්වල පන්දුවෙන් උපරිම පළ නෙලා ගන්නට සමත්කම් දක්වනවා තරමක් පීඩනයට හසු වී සිටින රෝහණ ඉන්ජිනියර්ස් කණ්ඩායමේ වමත් පිතිකරුවා ලකුණු 4ක් අත් කර ගනිමින් ලකුණු සංඛ්‍යාව ලකුණු 5ක් දක්වා ඉහළ දම්මා තිබෙන්නේ මේ වෙනුවිට නැවතත් තම සීමාවෙන් සිට දිවෙනවා මීළඟ පන්දු යොමු කරන්නට දක්වන මදවේග පන්දු යවන සරත් මදුෂ්ක ඇවර ඉතාමත් හොඳ පන්දුවක් යොමු කරේ පිතිකරුවා 12ක් අතරමං වෙන ඔහුට නිසක වශයෙන්ම හරි හැටි පන්දුව පිළිබඳව අවබෝධයක් තිබුණේ නැහැ ඉතාමත් හොඳ පන්දුවක් සරත් මදුෂ්ක යොමු කරේ දක්වන මදවේග පන්දු යවන ක්‍රීඩකයා Average after down try පන්දු පහර එල කරනවා උඩ පන්දුවක් ලෙසයි පන්දුව ඇදිගේ ලොනොන් කලාපෙන් පන්දුව රැක ගන්නට සමත්කම් දක්වනවා සමගම පන්දුවට පහර දෙන රෝහණ ඉන්ජිනියර්ස් කණ්ඩායමේ දෙවන
කඩුල්ලා හිමි වන ආකාරයක් පෙනී යන්නේ මේ සැඳෑ කාලය තුල හොඳින් සුළං ප්‍රහාය හමා යන ආකාරයක් පෙනී යන්නේ මේ ක්‍රීඩා පිටිය තුල දාබර ක්‍රීඩාලෝලි හිතුතුනේ ඔබ දන්නවා සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාව තුල ක්‍රීඩකයන්ට කණ්ඩායම් වලට සුළඟට හැකියාවක් තිබෙනවා විටක වාසි අවශ්‍ය නතු කරන්නට ඒ වගේම මේ ක්‍රීඩා පිටිය තුල දැන් සැඳෑ කාලේ හොඳින් සුළං හමා යන ක්‍රීඩා පිටියක් වගයි පෙනී යන්නේ මන්ද එල්ල කරන පන්දු පහරවල් දෙස අවධානය යොමු කරන විට මේ සුළඟේ වාසිය පැහැදිලිවම පන්දු යවන්නට හිමි වී තිබෙනවා මේ ක්‍රීඩා පිටිය තුල දිවෙනවා දක්වනත් මද වේග පන්දු යවන සරත් මදුෂ්ක එවර් ක්‍රියාත්මක කළද පන්දුවට ෆුල් පහරක් කෙල කරත් උඩ පන්දුවක් ලෙසයි පන්දු ඇදී ගියේ දී මිඩ්විකට් කලාපේ පන්දුරක් කියන ක්‍රීඩකයා තිස්සර දේශාන් පන්දුව සුරකිව රැක ගන්නට සමත්කම් දක්වනවත් සමගම පන්දුවට පහර දෙන රෝහණ ඉංජිනියර්ස් කණ්ඩායමේ ලකුණු පුරව ලකුණු 5යි කඩලු 3ක් බිඳ වැටි පන්දු වාර 2ක් නිමව දකින විට දැන් රෝහණ ඉංජිනියර්ස් කණ්ඩායම ඉනිම තරමක් අසීරු අඩියකට වැටි තිබෙන ආකාරයක් පෙනී යන්නේ ප්‍රබල පානදුර සුපර් පැෂන් කණ්ඩායමේ පන්දු බලෑනිය සුංගාවිල SSC ක්‍රීඩා පිටිය තුල දස්කම් විස්කම් අතට ප්‍රවිෂ්ඨ වන ආකාරයක් පෙනී යන්නේ සංජුකාන්ත් කැපූ මාවත තුලම සරත් මදුෂ්කගේ මුල් පන්දු අසාර්ථකවත් ඉක්ුත් පන්දු තුන ඉතාමත් හොඳින් ක්‍රියාත්මක කරමින් සරත් මදුෂ්කත් නිසක වශයෙන්ම තම රාජකාරිය මැඩමින් ඉෂ්ට සිද්ධ කරන්නට සමත්කම් දක්වා දැන් අවසන් පන්දු වාරයේ ක්‍රියාත්මක කරන්නට ප්‍රසන්න ධම්මික පන්දුවේ සඳහා කැඳවා තිබෙන ක්‍රීඩකයා දෙමිය නව පිතිකරුවා ලෙස ක්‍රීඩා පිටියට සම්බන්ධ වන ක්‍රීඩකයාට පන්දුවක් යවන්නට ගොස් නැවතත් තම පන්දු යවන සීමාවට පිය නගන්නේ දකුණත් මද වේග පන්දු යවන සඳුන් ආරම්භක පිතිකරුවා ලෙස ක්‍රීඩා පිටියට සම්බන්ධ වූ ක්‍රීඩකයා තවමත් ඔහු ක්‍රීඩා පිටිය තුල රැඳී සිටිනවා. දාබර ක්‍රීඩාලෝලි හිතුතුනි රෝහණ ඉංජිනියර්ස් කණ්ඩායමේ අවර ෆුල් ෆහනා කෙල කරන ෂෝට් ෆිච් පන්දුවට පසුපස පෑදයට පැමිණ මැනවින් ෆුල් කිරීම සිදු කරන්නට සමත්කම් දක්වා ටි බැක්වර්ඩ් ස්කාලේ කලාපෙන් ලකුණු 6ක් අත් කර ගන්නට සමත්කම් දක්වනවා. රෝහණ ඉංජිනියර්ස් කණ්ඩායමේ කඩා වැටි තිබූ ඉනිමට ශක්තිමත් මුක්වා ගසන්නට සමත්කම් දක්වනම ලකුණු 6ත් සමග ලකුණු සංඛ්‍යාව ලකුණු 11ක් දක්වා ඉහළ යනවා. තුරල පන්දුව ප්‍රසන්න ධම්මික යොමු කරේ ප්‍රථම පන්දුවම දක්වනත් මදබේක පන්දු යවන ක්‍රීඩකයා තවත් පන්දු 3ක් ඉතිරිව තිබෙනවා මේ ඉනිම තුල ක්‍රියාත්මක කරන්නට තිබෙනවා අවද විකට් ආකාරයෙන් ඇවර ඉතාමත් හොඳ පන්දුවක් වේගය තරමක් වැඩි කරමින් මැනවින් පන්දුවක් යොමු කරන්නට සමත්කම් දක්වා දක්වනත් මදබේග පන්දු යවන ක්‍රීඩකයා ඉක්ුත් පන්දුව තුලදී තමා අතින් සිදු කරන ලද අත්හැරද්ද නිවැරදි කර ගන්නට සමත්කම් දක්වා ඒ වගේම දක්ෂ කඩළු අතර දිව්‍යාම ප්‍රදර්ශනය කරන්නට සමත්කම් දක්වා මේ සඳුන් පිළිබඳව මා කලිනුත් සඳහන් කරා මේ කඩළු අතර දිව යන්නට නිසක වශයෙන්ම මන දක්ෂයෙක් දාබර ක්‍රීඩාලෝලි හිතුතුනි ඊටම දක්ෂ ලෙස ලකුණු දෙකක් කරා දිව යන්නට සමත්කම් දක්වා දිවෙනවා ප්‍රසන්න ධම්මික මිලංග පන්දු යොමු කරන්නට එවර ඩ්‍රයිව් පහරක් කෙල කරේ තිසර දේශාන් පන්දුව රැකගෙන බාර කරන විට එවර දෙවන ලකුණ කරා දිව යන විට දුවදී දැවියාමකට හසුවන්නේ එක් ලකුණක් පමණයි හිමිවන්නේ දක්ෂ ලෙස පන්දුව රැකගෙන දක්ෂ ලෙස පන්දුව බාර කරන්නට සමත්කම් දක්වා පන්දුව ක්‍රීඩකයා ප්‍රසන්න ධම්මිකට දාබර ක්‍රීඩාලෝලි හිතුතුනි ඉතාමත් දක්ෂ පන්දු රකින්න පානදුර සුපර් වැෂන් කණ්ඩායම සතුව සිටින ඩී මිඩ්විකට් කලාපයේ පන්දු රකින්න ක්‍රීඩකයා තිසර දේශාන් ලකුණු සංඛ්‍යාව ලකුණු 14ක් ලෙසයි දැක්කෙන මේ වෙන විට ඇවර ෆුල් පහන එල කරනවා මැනමින් එම ලකුණු 6ත් සමග ලකුණු සංඛ්‍යාව ලකුණු 20ක් දක්වා ඉහළ යනවා මේ වෙන විට පන්දුවට පහර දෙන රෝහණ ඉංජිනියර්ස් කණ්ඩායමේ ලකුණු පූර්ව දාබර ක්‍රීඩාලෝලි හිතුතුනි මේ අවසන් පන්දු වාරය තුල සඳුන් 6 පහරවල් ආශාන්ත ලෙපා ක්‍රීඩා පිටියට සම්බන්ධ වන්නේ ආරම්භක පිතිකරුවන් හැටියට ප්‍රථම පන්දු වාරයේ ක්‍රියාත්මක කරන්නට තේමිය පන්දුවේ සඳහා කැඳවා තිබෙන ක්‍රීඩකයා සඳුන් විකට් රැකීමේ කාර්යයේ නිරත වන ක්‍රීඩකයා ලානාන් දෙසට වන්නට මෙත්ම රඳවා තිබෙනවා කෝණ දෙසට වන්නට ලක්මාල්
di midwicket දෙසට වන්නට ක්‍රඩකේ ඩිපිස්කාලෙක් දෙසට වන්නට ක්‍රඩකේ කැවර ප්‍රාතම පන්දුවටම ෆ්ලික් ෆහරා කෙලකන උඩ පන්දුවක් ලෙසයි ඇදියනේ ධනුෂ්ක සම්පත්ගේ කඩුල ප්‍රථම පන්දුව තුලදීම දවා ගන්නට සමත්කම් දක්වනවා පාදයේ අසල පන්දුව පාතිත කරේ දාබර කඩාලෝලි හිතුතුනි ෆ්ලික් පහරා කෙලකරත් පළ රහිත පන්දු පහරා කව කෝණ දෙසට වන්නට පන්දු රකින්න ක්‍රඩකයා තම උසෙන් මනාවට ප්‍රයෝජන ලබා ගන්නට සමත්කම් දක්වා නිසක වශයෙන් හතරේ සීමාව ආසන්නයෙන් ඉතාම දක්ෂ පන්දු රැකීමක් ප්‍රදර්ශනය කරන්නට සමත්කම් දක්වේ ඒ අවසරයෙන් ප්‍රථම කඩුල්ල බිඳවටන පානදුර සුපර් පැෂන් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ධනුෂ්ක සම්පත් ගෝල්ඩන් ඩක් අවස්ථාවකට ලක්වන්නේ නවක පිතිකරුවා ලෙස ක්‍රීඩා පිටියට සම්බන්ධ වන්නේ නම්බර 3 පිතිකරුවාට දැන් වැඩි වගකීමක් පැවර තිබෙනවා මේ තියුණු තීරණාත්මක තරගය තුල නවක පිතිකරුවා ලෙස මේ ගරා වැටි තිබූ ඉනිම් ගොඩ ගන්නට ගෙවි කිය වර්ෂය තුල ශ්‍රී ලංකාවේ හොඳම තරග නිමා කරන්න ලෙස අභිෂේක් ලද පිතිකරුවා තිසර දේශාන් ක්‍රීඩා පිටියට සම්බන්ධ වන්නේ නම්බර 3 පිතිකරුවා ලෙස දැන් මේ තරගය තුල තිසර දේශාන් සහ අශාන්ත ලෙපාට වැඩි වගකීමක් පැහැදිලිවම පැවර තිබෙනවා දාබර ක්‍රීඩාලෝලි හිතුතුනි ආරම්භක පන්දු යවන්න සූදානම් දෙවන පන්දුව යොමු කරන්නට ප්‍රථම පන්දුව තුලදී සාර්ථක ප්‍රතිඵල තම කණ්ඩායමට අත්කර දෙමින් හොඳ රිද්මයක සිටින රාකුණාත් මන්දවේග පන්දු යවන්න තේමිය දිවෙනවා ඕවර් විකට් ආකාරයෙන් මීළඟ පන්දු යොමු කරන්නට එවර අලංකාර ඉස්කා කට් පන්දු පහරා කෙල කරේ පන්දුව මැඩමින් ස්ථානගත කරන්නට සමත්කම් දක්වා ඩී බෑක්වර්ඩ් ෆෝයින් දෙසට වන්නට විකට් රකින්න ක්‍රීඩකයා සඳුන් දිවගොස් පන්දුව රැකගෙන බාර කරන විට ලකුණු දෙකක් කරා පිතිකරුවන් පැතිමාරු කර ගන්නට සමත්කම් දක්වනවා ඉතාමත් දක්ෂ කඩළු අතර දිව්‍යාමක් ප්‍රදර්ශනය කරන්නට සමත්කම් දක්වනවා ලකුණු සංඛ්‍යාව ලකුණු දෙකේ සීමාව විරඳී පවතින මේ තරගයේ අනතුරුව වෙනස් පොළොන්නා සහ සීගිරිය සිංහගිරි CC අතර තරගය ආරම්භ කරන්නට නියමිතයි දැන් උණුසුම් තරග සැඳෑ කාලය තුල ක්‍රියාත්මක වන්නේ දාබර ක්‍රීඩාලෝලි හිතුතුනි SS කොන්ට්‍රැක්ෂන් චැලෙන්ජ් ට්‍රොෆි ක්‍රිකට් තරග මාලාවේ ශූරතා කුසලානේ අනුශූරතා කුසලානේ ඒ වගේම එක එක අංශවල දක්ෂතා දක්වන ක්‍රීඩකයන්ට ලබා දෙන කුසලානද මේ වුණිට ප්‍රදර්ශනය කරමින් තිබෙන්නේ පැහැදිලිවම මෙහි ශූරතා කුසලානේ මා කලින් සඳහන් කරා පළාත් 4කට මේ වන විට දෝලනය වෙමින් පවතින්නේ එවර ස්කා ඩ්‍රයිව් පන්දු පහරා කෙල කරේ පන්දුව ඇදී කියා පොයින්ට් දෙසට වන්නට සඳුන් පන්දුව රැකගෙන බාර කරත් ලකුණු දෙක කරා පැතිමාරු කර ගන්නට සමත්කම් දක්වනවා නිසි ලෙස පන්දුව බාර දෙන්නට හැකියාවක් ලැබුණේ නැහැ දක්ෂ කඩුල අතර දිව්‍යාමක් ප්‍රදර්ශනය කළ ලැබීම ලකුණු දෙකත් සමග ලකුණු සංඛ්‍යාව ලකුණු 4ක් දක්වා ඉහළ යනවා මෙහි සුළඟේ අවාසියත් සමග තිසර දේශා ඥානාන්විතව පන්දුවට පහර දෙන ආකාරයක් පෙනී යන්නේ ඔහු නිසක වශයෙන්ම පන්දුව ස්ථානගත කරමින් ලකුණු ලබා ගැනීම තරමක් නුවණට සුදුසු ක්‍රියාවක් නිසක වශයෙන්ම මන්ද මේ ක්‍රීඩා පිටිය තුල හයේ පාරවල් තරමක් එල්ල කිරීම තරමක් අපහසු වී තිබෙනවා දාබර ක්‍රීඩාලෝලි හිතුතුනේ ලකුණු සංඛ්‍යාව ලකුණු 4 සීමාවේ රැඳී පවතින මේ වන විට දිබේනා තේමිය දක්වනත් මන්දවේග පන්දු යවන්න ඈවර ඉතාමත් හොඳ පන්දුවක් ෆුල් ෆහනා කෙල කරත් පීතේ දවටා ගන්නට හැකියාවක් නැහැ පාතේ දැවටෙන පන්දුව ප්‍රථම පන්දු වාරේ නිමාව දක්වන විට ලකුණු සංඛ්‍යාව ලකුණු 4ක් ලෙසයි දැක්කෙන්නේ මේ වන විට පන්දුවට පහර දෙන පානදුර සුපර් පැෂන් කණ්ඩායමේ ලකුණු පුරව රෝහණ ඉංජිනියර්ස් කණ්ඩායමට එරෙහිව රෝහණ ඉංජිනියර්ස් කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්න ඉතාමත් හොඳ පන්දු වාරයක් ප්‍රථම පන්දු වාරය ක්‍රියාත්මක කරන්නට සමත්කම් දක්වා සුපර් පැෂන් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ධනුෂ්ක සම්පත්ගේ කඩුල්ල දවා ගනිමින් ලකුණු 4කට මේ පිතිකරුවන් දෙදෙනාව පාලනය කරමින් මැනමින් පන්දු වාරය යොමු කරන්නට සමත්කම් දක්වා දාබර ක්‍රීඩාලෝලි හිතුතුනි දැන් දෙවන පන්දු වාරය ක්‍රියාත්මක කරන්නට ඕන සතුව සිටින තුන්ගිරියා ක්‍රීඩකයා රෝහණ ඉංජිනියර්ස් කණ්ඩායමේ ලක්මාල් පන්දු යෑම සඳහා කැඳවා තිබෙන්නේ ලක්මාල්ගේ පන්දු වාරය තුල මේ තරගයේ බොහෝ දේ මේ තරගයේ ප්‍රතිඵලයේ බොහෝ දේ රැඳී තිබෙනවා දාබර ක්‍රීඩාලෝලි හිතුතුනි මේ දෙවන පන්දු වාරය තුල පන්දු 8යි ලකුණු 17යි තරගයේ චක්‍රාණය කරන්නට කවුරුන් තරගයේ චක්‍රාණය කරාවිද දාබර ක්‍රීඩාලෝලි හිතුතුනි පානදුර සුපර් පැෂන් සහ රෝහණ ඉංජිනියර්ස් අතර උණුසුම් තරගයක් තුලයි ඔබ අප මෙලෙස
අත්වැල් බැඳගෙන සිටින්නේ සුංගාවිල SSC ක්‍රීඩා පිටිය තුල සිට දයාබර ක්‍රීඩාලෝලි හිතවතුනි සුදානම් ලක්මාල් දකුණත් මදවේග පන්දුයන් ක්‍රීඩකයා පානදුර සුපර් පැෂන් කණ්ඩායමේ ආරම්භක වමත් පිටිකරුවා ආශාන්ත ලෙපා හමුවේ ප්‍රථම පන්දු යොමු කරන්නට දී වෙනවා එවර ආශාන්ත ලෙපා ඔෆ් ඩ්‍රයිව් පන්දු පහරක් කෙල කරේ ප්‍රථම පන්දුවටම පන්දු ඇදී ආවා ලාන් ඔෆ් කලාපයේ පන්දු රැකූ ක්‍රීඩකයා සුරකිව පන්දු රැකගෙන බාර කරන විට එක් ලකුණක් කරා පැතිමාරු කර ගන්නවා එවර පහර ඉල කරනවා උඩ පන්දුවක් ලෙසයි කෙසේ වෙතත් රැක ගන්නට අවකාශයක් නෑ මෙත්ම ලානෝන් කලාපේ පන්දු රැකූ ක්‍රීඩකයා මේ අත්හැර දැමුවේ පැහැදිලිවම මේ තරගයේද දයාබර ක්‍රීඩාලෝලි හිතවතුනි පන්දු සුළඟේ වාසිය හිමිවා බොහෝ දුරට සුළං එරෙහි නොවන්නට එම ක්‍රීඩා පිටියේ දැවැන්ත හයේ පහරක් දයාබර ක්‍රීඩාලෝලි හිතවතුනි මෙත්ම බලාපොරොත්තු වූයේ ඒ ලකුණු 6ක් කියා කෙසේ වෙතත් අවසන් මොහොත තුල උඩ පන්දුවක් බවට පත්වුවා ඒ රැක ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ අතහැර දමනවා තිසර දේශාන් ලකුණු අතර සිටින ප්‍රීතිකරුවාට අවස්ථාව ලබා දීම දෙවරක් සිටිය යුතුයි ලකුණු සංඛ්‍යාව ලකුණු 6ක් ලෙසයි දැක්කෙන්නේ මේ වන විට පන්දු 6යි ලකුණු 15යි තරගයේ ජය ගන්නට නම් ඉලක්කය බවට පත් වී තිබෙන්නේ සුදානම් දකුණත් මදවේග පන්දුයන් ක්‍රීඩකයා ලක්මාල් දිවෙනවා රයිඩාම් රවුන්ඩ් විකට් ආකාරයෙන් එවර ඉතාමත් හොඳ පන්දුවක් යොමු කරේ සම්පූර්ණයෙන්ම පරාජයට පත් වන එම පන්දුව තුලදී ඔෆිස් ස්ටම්ප් එකට පිටින් good lengthy පන්දුව පාතිත කරමින් මෑනබින් යොමු කරන්නට සමත්කම් දක්වනවා දැන් රෝවන ඉන්ජිනියර්ස් පන්දු යවන්නන් මේ තරගය තුල පානදුර සුපර් පැෂන් පිතිකරුවන්ට තියුණු පීඩනයක් එල්ල කරන්නට සමත්කම් දක්වා තිබෙනවා දයාබර ක්‍රීඩාලෝලි හිතවතුනි මේ අවසන් පන්දුව අතිශයම වැදගත් පන්දුවක් පන්දු 5යි ලකුණු 15 ඉලක්කය බවට පත් වී තිබෙන්නේ සුදානම් ආශාන්ත ලෙපා හමුවේ තියුණු තීරණාත්මක අවසන් පන්දු යොමු කරන්න තිසර දේශාන් මේ වෙනට ලකුණු 5ක් ලබාගෙන ආශාන්ත ලෙපා එක් ලකුණක් ලබාගෙන එවර ෆ්ලික් පහරක් කෙල කරන පන්දුව ඇදිනවා දී බැක්වර්ඩ් ස්කාලෙක් දෙසට වන්නට එවර දුර්වල පන්දු රැකීමක් පන්දුව රැකගෙන බාර කරන විට ලකුණු දෙකක් කරා පැතිමාරු කර ගන්නට සමත්කම් දක්වනවා දුර්වල පන්දු රැකීමක් පැහැදිලිවම ප්‍රදර්ශනය කළ ලැබුවේ දුර්වල පන්දු රැකීමත් සමග එක් ලකුණක් සොරා ගන්නට සමත්කම් දක්වනවා එම ලකුණු දෙකත් සමග ලකුණු සංඛ්‍යාව දැක්වෙන්නේ මේ වන විට පන්දුවට පහර දෙන පානදුර සුපර් පැෂන් කණ්ඩායමේ ලකුණු පූර්ව ලකුණු 8ක් ලෙසයි දයාබර ක්‍රීඩාලෝලි හිතවතුනි තවත් ලකුණු 13ක් ලබාගත යුතුයි තරගයේ ජය ගන්නට පන්දු 4යි ලකුණු 13යි ඉලක්කය දයාබර ක්‍රීඩාලෝලි හිතවතුනි රෝහණ ඉංජිනේර් සහ පානදුර සුපර් පැෂන් අතර ඉතාමත් තියුණු තරගයක් ක්‍රියාත්මක වන්නේ අවසන් පන්දු වාරයේ ක්‍රියාත්මක කරන්නට රෝහණ ඉංජිනියර්ස් කණ්ඩායමේ මෙත්ම අවසන් පන්දු වාරයේ ක්‍රියාත්මක කිරීම සඳහා කැඳවා තිබෙන ක්‍රීඩකයා සමවන ආකාශ අවසන් පන්දු වාරය ක්‍රියාත්මක කරන්නට කැඳවා තිබෙන ක්‍රීඩකයා පන්දු 4යි ලකුණු 13යි මුල් පන්දු වාර දෙක ඉතාමත් හොඳින් ක්‍රියාත්මක කරන්නට සමත්කම් දක්වා තේමිය සහ ලක්මාල් එවර ප්‍රථම පන්දුවටම ඩ්‍රයිව් පහරක් කෙල කරනවා පිටේ පූර්ණ මූවතේ පන්දුව දවටා ගන්නට හැකියාවක් නැහැ සිලි මිඩෝන් කලාපයටයි පන්දුව ඇදී ගියේ ලකුණක් කරා පිටිකරුවන් පැතිමාරු කර ගන්නවත් සමගම ලකුණු සංඛ්‍යාව
ලකුණු 9ක් දක්වා ඉහළ යනවා. දැන් පන්දු 3ක් තුලදී ලකුණු 12ක් ලබා ගත යුතුයි. තරගය ජයග්‍රහණය කරන්නට දයාබර ක්‍රීඩාලෝල හිතුතුනි රෝහණ ඉංජිනේර්ස් ගොඩකින් සටන් කාමී තරඟ රටාවක් මේ වන විට පිළිබිඹු කරමින් තිබෙන්නේ පානදුර සුපර් පැෂන් ක්‍රීඩකයන්ට එරෙහිව දයාබර ක්‍රීඩාලෝල හිතුතුනි ඔවුන්ගේ පන්දු යමනන්සිය රාජකාරිය මේ විට ඉතාමත් හොඳින් ඉෂ්ට සිද්ධ කරමින් තිබෙනවා. ආරම්භක පන්දු යවන සහ දෙවන පන්දු වාරයේ ක්‍රියාත්මක කළ ක්‍රීඩකයා මේ පානදුර සුපර් පැෂන් කණ්ඩායමේ පීතිකරුවන් මෙල්ල කරමින් තිබෙන්නේ. මේ පන්දු යවන්නට දැන් සියල්ල බාර වී අවසන් වූ ප්‍රථම පන්දු ඉතාමත් හොඳින් ක්‍රියාත්මක කරන්නට සමත්කම් දක්වා දක්වනත් මද වේග පන්දු යවන ක්‍රීඩකයා දිවෙනවා. රයිඩ් ආමෝද විකට් ආකාරයෙන් නෑවර පීත්තරම යමු පන්දුවට ආශාන්ත ලෙපා පහර එල කරනවා. නවත්තාලන්නට හැකියාවක් නැහැ. ලකුණු 6ක් ලෙසයි සනිටු අනානේ දයාබර ක්‍රීඩාලෝල හිතුතුනි මේ පානදුර සුපර් පැෂන් පිතිකරුවන් පීඩනයට නතු වී සිටි අවස්ථාව තුල දුර්වල පන්දුවක් ෆුල් ටොස් පන්දුවක් යොමු කිරීම දෙවරක් සිට යුතුයි. ෆුල් ටොස් පන්දුවට තදින්ම බැට දෙන්නට සමත්කම් දක්වා වමාත් පිතිකරුවා අගනා ෆුල් පහරක් කෙල කරමින් ලකුණු 6ක් අත් කර ගනිමින් නැවතත් සුපර් ෆැෂන් ක්‍රීඩකින් මේ තරගයට අවතීර්ණ කරන්නට සමත්කම් දක්වා පන්දු 2යි ලකුණු 6යි තරගය ජය ගන්නට නම් පන්දුවට පහර දෙන සුපර් පැෂන් සහ රෝහණ ඉංජිනේර්ස් අතර ඉතාමත් උණුසුම් තරගයක් SS කොන්ට්‍රැක්ෂන් චැලෙන්ජ් ට්‍රොෆි ක්‍රිකට් තරග මාලාවේ ඓතිහාසික සුංගාවිල පුරවරය තුල ක්‍රියාත්මක වන දයාබර ක්‍රීඩාලෝල හිතුතුනි මෙත්ම ආකාශ් දකුණත් මද වේග පන්දු යවන ක්‍රීඩකයා දිවෙනවා. එවර දුර්වල පන්දුවක් යොමු කරේ පායින්න හැර යන පන්දුවක් අතිරේක ලකුණු පූර්වයට එකතු වෙනවා. එම ලකුණත් සමග ලකුණු සංඛ්‍යාව දැක්වෙන්නේ දයාබර ක්‍රීඩාලෝල හිතුතුනි ලකුණු 16ක් ලෙසයි මේ වන විට පන්දු දෙකක් තුලදී ලකුණු 5ක් ලබා ගත යුතුයි තරගයේ ජයග්‍රහණය කරන්නට. මේ පන්දු යවන ක්‍රීඩකයාට සෙසු ක්‍රීඩකින් පැමිණ ඔහුගේ මානසික ඒකතාවය ගොඩනගන ආකාරයක් පෙනී යන්නේ. දකුණත් මද වේග පන්දු යවන රෝහණ ඉංජිනේර්ස් කණ්ඩායමේ තිබෙන ආකාශ ශෝභන විකට් ආකාරයෙන් එවර ඩ්‍රයිව් පහරක් කෙල කරන පන්දු ඇදිනවා කකෝණ දෙසට වන්නට එක් ලකුණක් කරා පිතිකරුවන් ප්‍රතිමාරු කර ගන්නවා. දෙවන ලකුණ කරා ප්‍රතිමාරු කර ගන්නට සමත්කම් දක්වනවා. දෙවන ලකුණ කරා දිව යන විට තුවත්ති දැවි යාමකටයි හසුවන්නේ මේ පන්දු රැකූ ක්‍රීඩකයා තරමක් දුර්වල ක්‍රියාවක් සිදු කරේ. මන්ද තිසර දේශාන් පන්දුවට පහර දීමට පැමිණීම තරමක් අවදානම් දයාබර ක්‍රීඩාලෝල හිතුතුනි මේ තරගය තුල ලකුණු දෙකක් කරා පිතිකරුවන් ප්‍රතිමාරු කර ගන්නට සමත්කම් දක්වා එකේ ලකුණ දෙක බවට පත් කිරීම දෙබරක් සිටු යුතුයි. පන්දු එකක් තුල ලකුණු 3ක් ලබා ගත යුතුයි තරගය ජයග්‍රහණය කරන්නට. අතිශයින්ම තියුණු තරගයක් නව පිතිකරුවා ලෙස සරත් මදුෂ්ක ක්‍රීඩා පිටියට සම්බන්ධ වන්නේ දයාබර ක්‍රීඩාලෝල හිතුතුනි දැන් මේ තරගයේ පානදුර සුපර් පැෂන් ක්‍රීඩකින් තරගයේ ජය ගනිවිද නැතිනම් රෝහණ ඉංජිනේර්ස් ක්‍රීඩකින් තරගයේ ජය ගනිවිද සුපර් පැෂන් බලාපොරොත්තු තිසර දේශාන් සතුවයි. ඒ වගේම රෝහණ ඉංජිනේර්ස් ක්‍රීඩකින්ට ඓතිහාසික ජයක් නතු කරනවා නම් මෙහි බලාපොරොත්තු මේ පන්දු යවන ක්‍රීඩකයා සතුවයි දයාබර ක්‍රීඩාලෝල හිතුතුනි එක් පන්දුවයි ලකුණු 3යි තරගයේ ජයග්‍රහණයකින් හමාර වේවිද නැතිනම් සුපිරි පන්දු වාරයක් කරා ඇදී යාවිද සියල්ල විසඳීම සඳහා තවත් එක් පන්දුවක් පමණයි ඉතිරිව තිබෙන්නේ. දිවෙනවා ඕවද විකට් ආකාරයෙන් එවර පහර එල කරනවා. එක් ලකුණක් කරා පිතිකරුවන් ප්‍රතිමාරු කර ගන්නවා. දෙවන ලකුණ කරා දිව යන විට තුවද්දී දැවි යාමකටයි හසුවන්නේ රෝහණ ඉංජිනේර්ස් ක්‍රීඩකින් පානදුර සුපර් පැෂන් ක්‍රීඩකින් පරාජයට පත් කරමින් ඔවුන් ඓතිහාසික ජයක් වාර්තා කරන්නට සමත්කම් දක්වන ඔවුන්ගේ පුලතිසි පුරවරය තුල දයාබර ක්‍රීඩාලෝල හිතුතුනි රෝහණ ඉංජිනේර්ස් ක්‍රීඩකයන්ට අප සුබ පැතුම් එකතු කරනවා. ඒ වගේම පානදුර සුපර් පැෂන් කණ්ඩායමටත් ස්තුතිය ප්‍රණාමය පුද කරනවා. මේ තරග මාලාවත් සමග අත්වැල් බැඳ ගැනීම නිමිත්තෙන් දැන් සූදානම් තවත් තියුණු තරගයක් ආරම්භ කරන්නට ක්‍රීඩා පිටිය තුල වෙනස් බලන කණ්ඩායම සහ සිංහගිරි